හෙලෝ කට්ටිය කොහමද? අපි දන්නවා ඉතින් තාමත් කට්ටිය හරියටම සෙට් නැහැ නේද? ලංකාවේ අපි තාම සෙට් නැහැ හරියටම. හැබැයි කට්ටියම අපි be strong වෙන්න ඕනේ. කට්ටියම ආයි එකට ගැම්මට නැගිටිමු. ජාති ભેද මොකුත් නැතුව. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕනේ ඉතින් දැන් අපි ජීවත් වෙන්නේ මේ YouTube channel එක අපේ vlogs දාලා තමයි. ඉතින් මේ දවස් ටිකේ අපිට vlogs එකක් දාන්න බැරි වුණා. ඉතින් ඉස්සරහට පුළුවන් විදිහට අපේ vlogs දානවා. ඉතින් අපි vlogs දානවා කියලා කට්ටිය බයින්න පටන් ගන්නවා. මොකද ඇත්තම ෆැක්ට් එක ඉතින් මේකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මේකට මට vlogs දාන්න බැරි වුණා කියන්නේ මට ඊළඟ මාසේ සැලරි එක එන්නේ නැහැ. එතකොට මටත් වටේට මං හිර වෙනවා. ඉතින් අද මේ වීඩියෝ රෙකෝඩ් කරන දවස ඇවිල්ලා දෙසැම්බර් 2. ඉතින් දෙසැම්බර් 1 වෙනිදා අපිට වෙච්ච වැඩක් තමයි එකපාරටම හවස මගේ නංගිගේ මහත්තයා මගේ පොඩි නංගිගේ මහත්තයා කෝල් කරා. එයාලත් මේ මල්වානේ තමයි ඉන්නේ. එයාලගේ ලොකු පුතා ඉගෙන ගන්නවා මේ ගල්හින්න නුවර පැත්තේ. ඉතින් ඒ පැත්තෙන් එයාලට හදිසියෙම කෝල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ ළමයි ටිකව මේ පේරන්ට්ස්ලා ඇවිල්ලා එක්කන් යන්න කියලා. මොකද මේ පැත්ත වෙදේක මේ පැත්ත ගොඩක් ඩැමේජ් කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉක්මනටම අපි ඒකත් එක්කම මල්වානම තව ළමයි දෙන්නෙකුත් එතන ඉගෙන ගන්නවා. ඒතකොට ඔක්කොම ළමයි 3 දෙනෙක්. ඉතින් ළමයි 3 දෙනෙක්ව ඉක්මනට ගේන්න යන්න ඕනේ. මේ වෙලාවේ ඉතින් මගේ කාර් එක ඉතින් තිබුණ නිසා ඒකෙත් පොඩි අඩුපාඩුකම් තිබුණා. ඒත් කමන්නේ දෙහියන්ටම බාර දීලා මමත් ගියා. වෙලා ඉතින් යනකොට හරි අමාරු වුණා පාරේ. පොඩි වීඩියෝ කෑල්ලක් මම ගත්තා. අපි මෙතන ඉඳන් පිටත් වෙලා යන එක. ඒක මම දාන්නම්. ඒක ඔයගොල්ලන් බලන්න. ඒක කියන්නේ එක තැනකදී අපිට පාර මාරු වෙලා Google Map එකේ දාගෙන ගියේ. පාර කියන්නේ හරි පාරවල් ටික යන්න බෑ. ඔක්කොම කඳු පල්ලයට කියන්නේ වැටිච්ච තැන් තමයි ගොඩක් සෙට් වෙලා තියෙන්නේ. කොහොම හරි එතනින් යාට මට වීඩියෝ කරන්න බැරි වුණා. මම පැත්තකින් තියලා මගේ ફોකස් කරා කොහොම හරි මේ ළමයි තුන්දෙනාව ආයි මල්වාන්ට මම අරන් එන්න ඕනේ කියලා. ඒ වගේම ගියා. රයිට් දැන් තමයි මල්වානෙන් ඇවිල්ලා කුරුණෑගල හයිවේ එකට ඇතුල් වෙලා දැන් යන ගමන් කෙලින්ම යන්න තියෙන අපිට කටුගස් තොට ඉස්සෙල්ලා. ඉතින් එහෙනම් අපි යමු. දැන් අපි හයිවේ එකේ ඉඳන් කුරුණෑගලින් පිටත් එළියට ආවා. එළියට ඇවිල්ලා දැන් අපි යනවා දැන් කටුගස් තොට නුවර පාරේ යන්නේ. ගල්හින්න. දැන් තව කිලෝමීටර අපිට තව පැයක ගමනක් යන්න තියෙනවා. බලමු. දැන් වෙලාව කීයද? වෙලාව 8:21යි. 7:21යි. ඔව්. රයිට්. සෝ දැන් අපි ඇතුල් පාරක දැන් යන්නේ. දැන් මෙතන බෝඩ් එකක් දාලා තිබ්බා. බැරිය ලොක්කම දාලා තියෙනවා. මම හිතන්නේ මෙතනින් නායාම ගිහිල්ලා තියෙනවා වගේ අර පැත්තට. දැන් කරුවල නිසා පේන්නේ නැහැ. ඔයගලන්ට පේනවා ඉතින්. මන්ට මෙතනින් යමු. පාර මෙහෙම තමයි තියෙන්නේ. අපිට යන්න තියෙනවා තව කිලෝමීටර් කීයක්ද? 16. තව 16ක් යන්න තියෙනවා මේ පාරේ. අපේ පට්ට කරුවලයි පට්ට කරුවලයි. එනකොට ගෙවලුත් තියෙනවා නේද? 200 meters turn right. බයික් එකක් හම්බුණා. සතුටුයි වාහනයක් දකිනකොට. මෙතන කඩයක්ද තියෙන්නේ? කඩයක් තමයි තියෙන්නේ. වහලා ඇරලා නේ? පොඩ්ඩක් අහන්න පුළුවන් විස්තරයක් ගිහිල්ලා. පූජා පිටි. කඩේ කවුද? අය මේ හරියෙන් අර පූජා පිටියේම යන්න. පාර වහලා මාතර ඩීලා යන්නද? පාර වහලාද මේක? පාර වහලා කියන්නේ මේ කණ්ඩේ එක ළඟයි කියලානේ කියන්නේ කට්ටිය. ඔව්. මේක යන්නත් බෑ. මොකද කණ්ඩක් ඇවිල්ලා පාර වැහිලා. කණ්ඩක් පාර වැහිලා තියෙනවා. එහෙනම් මෙහෙම යන්න ඕන. ගල්ලින්නට යන්න ඕන. ගල්ලින්න? ඔව්. ඉදිරියට ගිහලා තමයි යන්නේ. ඉදිරියට අවඩිය. මේ පැත්තෙන්ම? ඔව් මේ පැත්තෙන් ගිහලා මෙතන වවට ගිහිල්ලා. ඔව්. කිලෝමීටර් ගියවම අයිදින පාර 3 මාළිය. ඉතින් දකුණට දාම කෙලියේ පැර ඔක්කොම දකුණට ගියම කිලෝමීටර් 8ක් යනකොට ප්‍රධාන කැපිටි කරපාර. ප්‍රධාන කැපිටි කුඩනාර කැපිටි කරපාරට. ඒක නිසා හිජි දකුණට ගියම හිජිම ටවුන් එක. ඒක නේ. බෑ. ඒක යන්න බෑ. ඒක බයික් එක යන්නේ. කෙලිම ඔක්කොම වමට තමයි යන්න ඕනේ.
මමටම යන්න. ඔව්. යාම කිලෝමීටර් කීයද ගියාම බුදු පිළිමයක් එක්ක හම්බ වෙනවා. එතනම මෙහාට පාර මෙහාට පාර. ඔව්. ඒකෙන් දකුණට. දකුණට. අයත් හම්බ වෙන තුන් වංගයක් එතනමුත් දකුණට. දකුණට. ඔව්. ඊපුවාම නුවර කැපිටල් පාර තුන්ඩාල කැපිටල් පාර. හරි. හරි. ඒකෙමුත් දකුණට. ඒකේනොත් දකුණට. දකුණේව තුනක්. ඒක ගොඩ වුණා කියන්නේ හරි. ඔව්. අපිට අර ගල් එළියට යන්න පුළුවන්. ඔව්. හරි. හැබැයි කිලෝමීටර් තියෙනවා. ඒකල වල මෙහෙට යන්න කුබ්බ. අර ගල් එළිය. හා? ගල් ඉන්න. හා? පූජා පිටියට යන්න පුළුවන් නේද? ඔව්. පූජා පිටේ ගියා. ඔව්. කිලෝමීටර් 30ක් ගිහලා පූජා පිට ආයෙ හැරෙන්න තියෙනවා. කිලෝමීටර් 30ක් ගියද? හ්ම්. 30ක් තියෙනවා ඔය මෙහෙම. 30ක් තියෙනවා. මන් දන්නේ මට දැන් මෙතන කිලෝමීටර් 30ක් තියෙනවා. පාරගොඩ. ඔව්. ඒ කියන්නේ කැපිටල් ඉරුප්පිටි හන්දේ. එතන ඉඳලා යන්න තියෙනවනේ තව. පාඩතර ගත්තන් දුරයිනේ. නව අය කියන පාරෙන් දකුණේව දාලා යන එක ලේසි. ඒක මේ කියන්නේ බැයිද? කොහෙද? අද ගත්තට මෙහෙම. මල්කද තියෙන්නේ. ගියේ නෑ අපි එතන. කොහෙන්ද එන්නවා? ඒ මහා පාරෙන්ම තමයි ආවේ. ඇවිල්ලා ඔතනින් මේන් රෝඩෙන් මමට දැම්මා. අයි මේ කොහෙන්ද එන්නේ? ආ අපි කෙලින් කටුගස්සට යන්න ඕනද කියන්නේ? ඉතින් කටුගත්තු ගෙනි පාර යන කටුගත්තු. ඔයාලා කටුගත්තට පැත්තෙන් යන්න ඕනේ. පූජා පිටින් නියම ළඟම පාර තමයි. පූජා පිටින් යන්න මෙතනින් ගියා. පාර අරලා තියෙන්නේ. එක පාරක්. ඒක ගියා යාර කැපිකේ පොඩ්ඩක් ඒ කෙනෙක් ලාවයි මේ යනකොට. ඒක යන්න. ඒක ආයේ අපි මහා පාරට ගිහිල්ලා කටුගස්සට යන්න තියෙන්නේ. ආ රයිට්. මෙතනින් ගිහින් ඉස්සරහින් මමට හැරේ. ඒ යන්න බැරිවද කියලා මං හිතන්නේ. ආ. ඒ පාර මෙතනින් ගිහලා මමට හැරෙන්න. ගිහලා මමට. මහා පාරට ගිහලා අය නුවර පාරට යනවා. මෙතන ගිහලා මහා පාරෙන් මමට. මහා පාරෙන් මමට නෙමෙයි. එන? මෙතනින් යනකොට මේ අර ගියානේ කාපට් පාර. ඔව් මෙතන බන්ටියක් තිබුණා. මීටර් 200 300ක් ඇති. 300ක් විතරම මමට පාරක් තියෙනවා. හා. ඒකේ දාන්න. දාලා කෙලින්ම යන්න. ඒක නුවර පාරට ආයෙත් වැටෙනවා. ආ නුවර පාරට වැටෙනවා. ඒක ආයෙත් මමට වමට යනවා කෙලින් යනවා. කෙලින්ම යන්න. එතකොට කටුගස් වල ට්‍රැෆික් එක පොඩ්ඩක් තියෙනවා 10 කඩේට. හා හා පොඩ්ඩක් ආයෙ ගිහිල්ලා හැම එක මන්දිරේ ඇරලා තියෙනවා. ආ ඒකට එතන යන්න පුළුවන්. යන්න පුළුවන්. ආයෙ මෙහෙ වටයක් කියද්දී මෙතන වුණා. ඒ කියන්නේ මේක මේ වෙලාවේ හරි නෑ. ගන්න බෑ. මේ ලකන මාන මේක. ආ මේක විදිහේ. හරි thank you भाई හරි හොඳ වෙලාවට අපි අහගත්තේ හා දැන් අපි මෙතනින් රයිට් ඒක කොහොමද හොඳ වෙලාවට අපි අහගත්තේ නැත්තම් පරපු කන්න පරිප්පු තමයි ඒ දවස් ටිකේ ඉතින් ගෙදරත් පරිප්පු තමයි ගන්න ඉතින් මෙතනත් පරිප්පු තමයි දැන් කන්න වෙන තව පොඩ්ඩක් හොඳ වෙලාවට අහගත්තේ පාරන්නේ දැන් අපි මෙතන හන්දියෙන් වමට දාන්න කියලා කිව්වා. මෙතනින් යන්න කිව්වේ. ඔව් මෙතනින් ගිහිල්ලා යා යන්න කිව්වා කෙලින්ම මහා පාරට වැටෙනවා කියලා කිව්වා. අපි අර මේන් රෝඩ් එකෙන් ගොඩක් ඇතුළට ආවද? ඔව් නේ. ටිකක් ආවා. එතන රීච් වෙලා ඒ ගත්ත ෂොට් මොකුත් ගන්න බැරි වුණා. ටක් ගාලා එතන රීච් වෙලා අපි තුන් දෙනෙක් ගියා. මමයි මගේ මස්සිනා. එයයි තව අර ළමයි දෙන්නගේ තාත්තා. අපි තුන් දෙනා තමයි ගියේ. ඉතින් කොහොම හරි එතනට අපි 9 රෑ 9යි කාල්ට වගේ යනකොට එතන රීච් වුණා. ගිහිල්ලා කොහොම හරි එතන සිටුේෂන් එකත් එහෙම තමයි ගොඩක් එළවලු නැහැ, ගෑස් නැහැ, කරන්ට් නැහැ, මාර ප්‍රශ්නක ඒගොල්ලන් ඉන්නේ නෙට්වර්ක් නැහැ. ඒ පැත්තේ ඉන්න මිනිස්සුත් ඒ වගේ අසරණ වෙලා ඉන්නේ. ටක් ගාලා අපි එතරම් ඒ ළමයි තුන් දෙනා අරගෙන එහෙම රිටර්න් වුණා ශනිකවම ආයි ගෙදර එනකොට ඉතින් මෙයාලත් බයෙන් බලන් ඉන්නවා ගිහිල්ලා එනකම්ම බයෙන් මෙයාලා බලන් හිටියේ ඔව් අපේ මේ දෙකමාර වෙද්දි මම ගෙදර ආවා අපි කට්ටියම දෙයියනේ කියලා ළමයි තුන් දෙනාවත් එතනින් බේරගෙන ගෙදරට ආවා ඉමුණාට බඩගෙන ඉඳ හා අමයිසා හායි කියන කට්ටියට ඉස්සලා ජයව කියන කට්ටියට ෆ්ලයින් කේස් එකක් දෙන්න කට්ටියට පරිස්සමෙන් ඉන්න කියන කට්ටියට ඉන්න
අද මොකක්ද අපේ ගෙදර උයලා තියෙන්නේ? රාබු කිරට උයලා රාබු කිරට සොසේජස් බෙදලා උයලා. sausages බෙදලා උයලා. right. දවස් කීයක් ඉස්කෝලේ යනවද ඔයගලන්ට? අපිට 1 week holiday. 1 week. ඔව්. සතියක් Zoom classes තියෙනවා ඒක. Zoom classes තියෙනවානේ. online classes තියෙනවා උදේට. right. මට ඒ කියන්නේ මට දවල් වෙලාවට මුස්නට උදේ වෙලාවට වගේ තියෙනවා. තියෙනවානේ. ගිය සතියේ කොහොමද තිබුණේ මේ නේචර් එක? වැස්සයි සුලි සුලං මොන තරම් දේවල් කරලා ගියාද නේද? අද දැන් මුකුත්ම දන්නේ නැහැ වගේ ඉන්නවා මේ නේචර් එක. right එහෙනම් අපේ දවල් කෑම එක කමු. දැන් ඉම්රානත් සවන්න එකට ගන්න පුළුවන්. ඔව්නේ. බිස්මිල්ලා. ඉන්ඩෝල් නිකන් ඉන්ඩෝල්. මේ දවස් ටිකේ ලැබෙන දේ මොකොත් නම් ලැබුණේ නැහැ. මං කියන්නේ මේ කඩෙන් ලැබෙන දේ කඩෙන් ගන්න දේ තියෙන එක අරගෙන උයාගෙන කනවා. බක්කන් වේ. ගන්න බක්කන් නේ. බක්කන් බක්කන්නේ. මේක කාලේ යන්නද? හොඳයි. ස්පයිසි ගතියක් තියෙනවා. ඒක මොකද්ද පොඩ්ඩක්? දවිල් තු යගෙන සසෙත් බැවිලට නේ. මේක කියන එක රහයි දීලා තියෙනවා. කෑවිලා නැහැ කටක්. එයා සොසේජ් එක විතරයි කන්නේ. ඒක තියන්න එක මල්ලි බබාට. නෑ යාට පස්සේ කවන්න ඕනේ. යාට පස්සේ කවන්න ඕනේ. බබා. හරි මේක කනවත් එක්කම අපි මේ වීඩියෝ ඉවර කරන්න යන්නේ. හායි.
ඉතින් අපේ වීඩියෝස් හොඳයි නම් ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී set වෙමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී set වෙමු. ලංකාවේ හැමෝටම ජය වේවා. ජය වේවා. ජය වේවා. පරිස්සමෙන් ඉන්න. ආදරේ ඔයාලට. ආදරේ ඔයාලට.